අවුරුදු 3ට වැඩි බබෙක් ඔයාටත් ඉන්නවා නම් වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මම කතා කරන්න යන්නේ ලර්නින් ඒරියා එකක් සෙපරේට්ලි ගෙදර හදලා දෙන එකේ තියෙන වාසි මොනවාද කියලා. නම්බර් 1 කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. වෙන දේවල් වලට අවධානය නැති නිසා ලර්නින් වලටම ફોකස් කරන්න පුළුවන්. නම්බර් 2 ඉන්ඩිපෙන්ඩන්ට්. තෝරගන්න යට ඕන් ස්පේස් එකක් තියෙනකොට අවස්ථාව තියෙනවා. සෙල්ෆ් කොන්ෆිඩන්ට් ඉම්ප්‍රූව් වෙනවා. නම්බර් 3 ක්‍රියේටිවිටි ඇන්ඩ් ඉමේජිනේෂන්. පරිකල්පන හැකියාව බබාගේ වැඩි දියුණු වෙනවා. නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු වෙනවා මේ හරහා. නම්බර් 4 බබා රූටීන් එකකට හුරු වෙනවා. එකම වෙලාවක එකම තැනක ලර්නින් කරන්න යා පුරුදු වෙනවා. එතකොට ඒක පුරුද්දක් විදිහට ඩිවෙලොප් කරගන්න හරිම ලේසි. නම්බර් 5 රෙස්පොන්සිබිලිටි. එයා ස්කිල් එකක් ඩිවෙලොප් කරගන්නවා. ටොයිස් අරේන්ජ් කරන්න, ක්‍රයොන්ස් අරේන්ජ් කරන්න, බුක්ස් එම් නීට් එකට තියන්න. එතකොට බබාගේ ඩිවෙලොප්මන්ට් එකට එක ගොඩක් වැදගත් වෙනවා. ලාස්ට් වන් ස්ක්‍රීන් ටයිම් එක ලොකු ප්‍රශ්නයක්. ටීවී වලට ෆෝන්ස් වලට බබාලා ඇඩික්ට් වෙලා ඉන්නවා. එකෙන් මුදව ගන්න පුළුවන් අපිට ඉන්ට්‍රෙස්ටිං ප්ලේස් එකක් තියෙනවා නම් මේ වගේ එයාට ලර්නින් වලට.